නිසා ඔබතුමා මේ ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවද? එන්න දැනට දැන් බොහෝ දෙනෙක් මට ඒක ගැන ඉල්ලීමක් කරනවා. ඉතින් මේකම මූලික වශයෙන් මගේ එහෙම අදහසක් තිබුණේ නැහැ. නමුත් විවිධ හේතුන් නිසා සමහර වෙලාවට මාව එතෙන්ට තල්ලු වෙලා කියලා මට හිතෙනවා. ඉතින් මට හිතෙනවා දැන් මේ අවස්ථාවක් ලැබුණා. ඒකටත් ඉදිරියට වෙන්න වෙයි කියලා. එහෙම වුණොත් ක්‍රියාකාරී දේශපාලනයට එනවා නම් මොකක්ද තෝරගන්න පක්ෂය? ඒක තාම ඉතින් එහෙම පක්ෂයක් තෝරගෙන නැහැ. මේමයි මට අවශ්‍ය වෙලා තිබුණේ ඇත්තටම යම්කිසි සේවාවක් මේ රටට කරන්න. ඉතින් මම හිතුවා ඒක නිලධාරියෙක් වශයෙන් ඒ සේවාව හොඳට කරන්න පුළුවන් කියලා. ඉතින් අවංකව ලෙසම මට ලැබුණු ඒ වගකීම ආරක්ෂක ලේකම්වරයා හැටියටත් පසුව ආරක්ෂක සහ නාගරික සංවර්ධන ලේකම්වරයා හැටියටත් නිතන්නේ මේ රටේ ජනතාවට සෑහීමකටපත් වෙන පුළුවන් විදියේ සේවාවක් මම මේ තනතුරු මේ අමාත්‍යාංශ දෙකෙන්ම සිදු කළා. ඒ තුලින් අවුරුදු 30ක් මේ රටේ තිබිච්ච විශාල මේ ත්‍රස්තවාදී ව්‍යසනයෙන් බේරා ගැනීමට මට මූලිකවම කටයුතු කරන්නට හැකියාව ලැබුණා. ඊළඟට මේ රටේ විශේෂයෙන්ම කොළඹ නාගරික සංවර්ධනය අතින් විශාල වෙනසක් ඇති කරන්නට පුළුවන් වුණා. ඉතින් මං කළපු වැඩවලදී මම හැම අවස්ථාවකදීම කාමත්ම කැපවීමෙන් යුක්තව මේ කාර්ය කරා. එහි වැදගත් වෙන්නේ සෑම කෙනෙකුටම දකින්නට පුළුවන් ප්‍රතිඵලයක් මම ලබා දීලා තියෙනවා. ආරක්ෂාව අතින් යුද්ධයේදී පමණක් නෙවෙයි යුද්ධයට පස්සේ මේ දක්වා කාලය තුල මේ රටේ ආරක්ෂාව දිනෙන් දින දියුණු කරන්නට ඉබේ සිද්ධ වුණේ නැහැ. මම කැපවීමෙන් යුක්තව යම් බුද්ධ්‍යංශවල හමුදාවේ යම් වෙනස්කම් කරලා ඒ ආරක්ෂාව තබා ගන්නට ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ඒ නිසා එන්න මේ රටේ ආරක්ෂක තත්ත්වය දියුණු වුණා. ඒ වගේම නාගරික සංවර්ධනය ගත්තම හැමෝටම පෙනෙන හැමෝම කතා කරන දේශීය මනක් නෙමෙයි විදේශිකයන් සංචාරකයන් ආයෝජකයන් ඒ වගේම වෙනත් රටවල නායකයන් හැම කෙනෙක්ම කතා කරන තරමට වෙනසක් කොළඹ නගරේ ඇති කරා. මේ කොළඹ නගරයේ ජීවත් වෙන සහ ඒ ප්‍රොජෙක්ට් ගන්න සෑම කෙනෙක්ගේම පහසුව තකා ජනතා මිත්‍ර නගරයක් බවට පත් කරන්නට මට හැකි වුණා. ඒක කිරීමේදී දැනට ඔය සෑම ලෝකේ සෑම නගරයකම අනුගමනය කරන හොඳ නගරයක් බවට පත් කිරීමට කළ යුතු දේවල් මොනවද කියලා බලලා ඒ අනුව අපි මේ කොළඹ නගරය පරිවර්තනය කරන්නට මට පුළුවන් වෙනවා. ඉතින් මගේ අරමුණ උනේ ප්‍රතිඵල ලබා දෙන්න. කතා කරන්නට විතරක් නෙවෙයි මේවා සැලසුම් පෙන්වන්නට විතරක් නෙවෙයි ඒ සැලසුම් ක්‍රියාත්මක කරලා ප්‍රතිඵල ජනතාවට ලැබිලා තියෙනවා හැමකෙම දකින්නට තියෙනවා. ඉතින් ඒ කාර්ය මට තවදුරටත් ඉදිරියට කරන්නට අවස්ථාවක් ලැබුණොත් මම හිතන්නේ ඒක මම කරනවා. ඉතින් මේ හැම එකේදීම මම පුද්ගලික වාසි බැලුවේ නැහැ. ඒක මට අවංක ලෙස කියන්න පුළුවන්. අනවශ්‍ය ලෙස කිසිම දෙයක් හම්බ කරන්නේ අවංකව මේ රාජකාරී කළා තියෙනවා. මම නමුත් එක්සත් ජාතික පක්ෂයෙන් ආරාධනයක් ලැබුණා. එක්සත් ජාතික මම නම් හිතන්නේ ආරාධනයක් මට කරා කියලා.